අයිබෝවන් මම ජෝතිර්වේදිනී තනුජා සම්මානි මාද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 ලබන මේ සිංහල අලුත් අවුරුදු උදාවෙන් පස්සේ වෘශ්චික ලග්නයට කොහොමද කියලා. ඉතින් මේ දිනවල කියන්න ඕනේ මේ අප්‍රේල් 2 වෙනිදා වන විට කුජ ග්‍රහයා මීන රාශියට සම්ප්‍රාප්ත වුණා. ඒ වගේම මේ අවස්ථාවේදී රාවි, ශානි, කුජ කියන ග්‍රහයින් මේ මීන රාශිය තුළ ගමන් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ දැනට පවතින මේ යුද්ධමය තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමේ ලක්ෂණ තමයි මේ ග්‍රහ ගමන් රටාව තුළින් අපිට පේන්න තියෙන්නේ. ඒ කෙසේසත් ඒක ලෝකායතන ජ්‍යොතිෂය අනුව කතා කරන දෙයක් නේ. අපි දැන් බලමු වෘශ්චික ලග්න හිමියන්ට මේ ලබන නව අලුත් අවුරුද්ද කොහොමද කියලා. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට මේ 2026 සිංහල අලුත් අවුරුද්ද ලබන විට ඒ කියන්නේ ඉංග්‍රීසි ක්‍රමයට ජනවාරි මාසයේ අපේ අවුරුදු උදා වුණාට මේ ආර්ය සිංහල හෙළ ක්‍රමයට අපේ අලුත් අවුරුද්ද උදා වෙන්නේ අප්‍රේල් මාසේ 14 වෙනිදා. ඒ කියන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම තුල. ඉතින් අපේ පුරාණ මුතුන් මිත්තන් පවත්වාගෙන ආපු චාරිත්‍ර අපේ සංස්කෘතික දායාදයන් අපි ඉදිරියට රැක ගැනීම තමයි සිංහලයන් විදියට අපි කළ යුත්තේ. මේ හෙළේ මහා ආශ්චර්යවත් උත්කර්ෂවත් මේ සිංහල අලුත් අවුරුදු මංගල්‍ය. ඉතින් අපි සෑම කෙනෙක්ම ගෙදරදී නැකත් අනුව අපේ චාරිත්‍රයක් හැටියට සිදු කරගත යුතුයි. ඉතින් අපි ඒ අනුව බලමු මේ උදා වෙන සිංහල අලුත් අවුරුද්දේදී වෘශ්චික ලග්න හිමි ඔබට කොහොමද මේ අලුත් අවුරුද්ද බලපාන්නේ කියලා. ඉතින් කියන්න ඕනේ පළමු වශයෙන්ම වෘශ්චික ලග්න හිමි ඔබගේ දැනට ග්‍රහ ගෝචර ගමන් රටාව හඳුන්වා දෙන්නවා. ඒ වගේම ග්‍රහ ගෝචර ගමන් රටාව අනුව 4 වන භාවය තුල රාහු ග්‍රහයා සහ බුධ ග්‍රහයා ගමන් කරනවා. ඒ වගේම 5 වන භාවයේ සඳු ග්‍රහයා සමග කුජ, ශානි, රවි යන පාපග්‍රහයන් ගමන් කරනවා. ඒ වගේම සිකුරු ග්‍රහයා 6 වන භාවයේ ගමන් කරනවා. ඒ අනුව බලනකොට 10 වන භාවයේ කේතු ග්‍රහයා ගමන් කරනවා. මේ ගමන් ග්‍රහ ගෝචර රටාව අනුව අපිට පේන්න තියෙන්නේ මේ වෘශ්චික ලග්න හිමියන්ගේ වෙනදාට වඩා ආවේගශීලීව කටයුතු කරන කාලයක් උදා වෙලා කියලා. මොකද වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ කුජ ග්‍රහයා. ඉතින් මේ කුජ ග්‍රහයා සෙනසුරු හා රවි යන පාපග්‍රහයන් සමග එකතු වෙලා ගමන් කරන විට මේ වෘශ්චික ලග්න හිමි අයගේ සිත් සතන් තුළ බොහොම ආවේගකාරී ප්‍රකෝපකාරී සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කාලය තුල ඔබේ සිතට එන මේ ආවේගකාරී ප්‍රකෝපකාරී සිතුවිලි වලට ඉඩ දෙන්නේ නැතුව ඔබේ බුද්ධියට ඉඩ දීලා කටයුතු කරන්න ඕන කාලයක්. විශේෂයෙන්ම කියන්න ඕන බුධ මහ දශා ගත කරන වෘශ්චික ලග්න හිමියන්ට නම් තරමක් යහපත් කාලයක් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඔබේ උපන් කේන්ද්‍රයේ බුධ ඉන්න ස්ථානය අනුවයි. කෙසේ නමුත් පොදු වශයෙන් අපිට කියන්න පුළුවන් බුධ මහ දශා ගත කරන වෘශ්චික ලග්න හිමියන්ට තරමක් යහපත්. මොකද බුධ 4 වෙනි මේ අවුරුදු උදාවේදී ගමන් කරනවා. ඉතින් මව්ගෙන් සහ මව් පක්ෂයේ ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් වේවි. ඒ වගේම ගෙදරට අවශ්‍ය බඩ මුට්ටු ආදී සීළු දේ නොඅඩුව ලැබෙන කාලයක් වේවි. ඒ වගේම ඔබේ ජීවිතයේ බොහෝ ඔබේ ගෙදර දොර දියුණුව උදෙසා ඔබට වියදම් කරන්න සිද්ධ වෙන කාලයක් වේවි. විශේෂයෙන් කුඩා දරුවන් අමුතු හැටියට ගෙදරට එන කාලයක් වේවි. ඉතින් බුධ මහදශා ගත කරන අයට මේ මිශ්‍ර ඵලදායක කාලයක් හැටියට මේ අවුරුද්ද හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම රාහු ග්‍රහයා 4 වන භාවයේ ගමන් කරනවා. ඉතින් මේ රාහු ග්‍රහයා 4 වන භාවයේ ගමන් කිරීම නිසා රාහු දශා ගත කරන වෘශ්චික ලග්න හිමියන් හට තමන්ගේ ස්ථීර දීපල, තමාගේ ගෙවල් දොරවල් සම්බන්ධයෙන් විවිධාකාර වූ ගැටලු පැන නගින්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා නඩු හබාදියට පැටලෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂ වශයෙන් මව් පක්ෂයේ ඥාතීන්ට තරමක් අපලදායක කාලයක් වෙනවා. ඔවුන් සම්බන්ධ සිත්
රිදුම් වේදනාවන් ඒ කියන්නේ කලකිරීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා රාහු දශා ගත කරන වෘශ්චික ලග්න හිමියන් තරමක් ප්‍රවේශම් විය යුතුයි. මේ ඉදිරි අවුරුද්ද පුරාවට ඒ වගේම අපි ඊළඟට බලමු මේ ලග්නාධිපති අඟහරුගේ දශා ගත කරනවා නම් ඒ වෘශ්චික ලග්න හිමියන් මේ සිංහල අවුරුදු උදාවත් එක්ක මේ මැයි මාස 11 වෙනිදා දක්වා මේ කුජ ශනි සංයෝගය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ මාසය ඔබ තරමක් ප්‍රවේශම් විය යුතුයි ගමන් බිමන් වලදී. ඒ වගේම කතා බහේදී අනිත් අය එක්ක කතා කරනකොට ආවේගශීලී නොවි තමා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ඒ වගේම සඳු ග්‍රහයා මේ අවස්ථාවේ පීඩාවට පත් වෙලා ඉන්නවා. මේ අවුරුදු උදාවත් සමග සඳු ග්‍රහයා පස්වැනි රවි කුජ ශනි කියන පාපග්‍රහයන් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් සඳු මහදශා ගත කරන අයටත් තරමක් පීඩාදායක මුල් දින කීපේ විශේෂයෙන් පීඩාදායක තත්ත්වයක් වේවි. ඉන්පසු ඉදිරි කාලයේ තරමක් ඒ තත්ත්ව වෙනස් වෙලා යහපත් පැත්තට හැරෙමි. ඒ වගේම අපි කතා කරනවා මේ රවි මහදශා ගත කරන වෘශ්චික ලග්න හිමියන් පිළිබඳව. ඉතින් මේ රවි මහදශා ගත කරන වෘශ්චික ලග්න හිමියන්ට අපිට කියන්න තියෙන්නේ මොකද මේ දැන් අවුරුදු උදාවත් එක්ක රවි ග්‍රහයා මේෂ රාශියට සම්ප්‍රාප්ත වෙනවනේ. ඒ කියන්නේ ඔබේ කේන්ද්‍රයේ 6 වෙන්නට. ඉතින් මේ 6 වෙන්නට රවි සම්ප්‍රාප්ත වීම ඔබට දැනට මේ තියෙන පීඩාකාරී තත්ත්වයේ තරමක් මදක් සමනය වෙලා තමාගේ ස්වාමිවරුන්ගෙන් උසස් අයගෙන් තමා සේවය කරන තැන ප්‍රධානීන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් වේවි. ඒ වගේම වැටුප් වැඩිවීම දීමනා ඒ ආදී ලැබෙන කාලයක් වේවි. ඔබ ණය මුදලක් යම් කෙනෙකුට දී තිබුණා නම් මේ කාලය තුල ඔබට මේ ණය මුදල ආපසු අය කරගත හැකි කාලයක් වේවි. විශේෂයෙන් රෝගයකින් පෙළෙමින් සිටින වෘශ්චික ලග්න හිමියෙක් නම් ඔබට ඉදිරි කාලය තුල ඉක්මන් සුවය ලැබෙන කාලයක් වේවි. ඉතින් රවි මහදශා ගත කරන වෘශ්චික ලග්න හිමියන් හට අප්‍රේල් මාස 14 වෙනිදා මේ සූර්ය සංක්‍රාන්තියත් සමග යහපත් කාලයක් උදා වෙන බව කියන්න පුළුවන්. විශේෂ වශයෙන් කියන්න ඕනේ මේ වෘශ්චික ලග්න හිමියන්ගේ දූ දරුවන් සම්බන්ධයෙන් ඔබට සිටින දූ දරුවන් ගැන තමාගේ විශේෂ අවධානය යොමු කළ යුතු කාලයක්. ඔවුන් නිසා අධික වියදම් සහ ඔවුන්ට වෙනුවෙන් යම් කැපකිරීම් සිද්ධ කරන්න වෙන කාලයක්. ඒ වගේම සිටින දූ දරුවන්ගේ විශේෂයෙන් වැඩිහිටි හෝ බාල දරුවා සම්බන්ධයෙන් තරමක් කරදරමය තත්ත්වයන් පෙන්වනවා. පදිංචි ස්ථානයක් නැතුව හෝ ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය දේවල් සම්පාදනය කරගන්න බැරුව ටිකක් සිතට කරදරදායක තත්ත්වයක් අවස්ථාවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භණීව ඉන්න මව්වරුන් ඉන්නවා නම් තරමක් ප්‍රවේශම් විය යුතු මේ මාර්තු සමාවන්න මැයි මේ 2026 වර්ෂයේ මැයි 11 වන දින දක්වා විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම ඔබ කුජ මහදශා ගත කරන සෙනසුරු මහදශා ගත කරන වෘශ්චික ලග්න හිමියෙක් නම් විශේෂයෙන් තමාගේ උදරය සම්බන්ධව යම් ආබාධ තත්ත්වයන් තිබෙනවා නම් විශේෂයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. ඒ වගේම කියන්න ඕනේ වෘශ්චික ලග්න හිමි දේශපාලකයන් ඉන්නවා නම් මේ කාලය තුළ තරමක් ප්‍රවේශම් විය යුතුයි. මොකද තමාගේ ඡන්දදායකයින් තමාව ප්‍රතික්ෂේප කරන කාලයක් හැටියට මේ කාලය තුළ දක්නට තිබෙනවා. ඉතින් ඒ නිසා කෙසේ නමුත් ගුරු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ ජුනි මාසයේ දෙවනදා පසු වන විට 9 වන භාවයට ප්‍රවේශ වෙනවා. ඉතින් ඒ නිසා ජුනි මාසයෙන් විශේෂයෙන් ජුනි 2 3 දිනවලින් පසුව උදා වෙන කාලය ඔබට මේ තිබෙන කාලයට වඩා යහපත් වේවි. විශේෂයෙන් පිට පළාත්වල ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් වේවි. ඒ වගේම ඔබට පිටරට ගමන් බිමන් බලාපොරොත්තු වෙන සිටිනවා නම් තමන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් හෝ එසේ නැත්නම් සංචාරක කටයුතු හෝ රැකියාමය සම්බන්ධයෙන් ඔබ එහෙම අදහසක් තියෙනවා නම් ඒ සඳහා සාර්ථක කාලයක් වේවි. ඒ වගේම විදේශගත අයගෙන් විශේෂයෙන් පිට පළාත්වල ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් වේවි. ඉතින් මේ අනුව බලන කල ජුනි මාස 3 වෙනිදා පමණ වෙන විට මේ වෘශ්චික ලග්න හිමියන්ගේ තියෙන අපල තත්ත්වයන් බොහෝ දුරට සමුනය වෙලා ශුභ ඵලදායක කාලයක් වේවි. දරුඵල අපේක්ෂාවෙන් සිටින දෙමව්පියන්ට නම් යහපත් දරුඵල ලැබෙන කාලයක් වේවි. ඒ වගේම දැනට සිටින දරුවන්ගේ උසස් වීම
ලැබෙන කාලයක් වේවි. දරුවන් නිසා සමාජයේ සිතට සතුට සැනසීම ඇති කරන කාලයක් වේවි. ඒ වගේම ගෙදරට අවශ්‍ය දේවල් ගෙදරට අවශ්‍ය ගෘහෝපකරණ ඒ වගේම අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොඅඩුව ලැබෙන කාලයක් වේවි. ඉතින් මේ ගුරුගායා තමාගේ උච්ච රාශි භවනට යාම නිසා බොහෝ වෘශ්චික ලග්න හිමියන්ට යහපත් කාලයක් උදා වෙනවා. විශේෂයෙන් පිටපළාත්වල ඉන්න ඥාතීන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබෙන කාලයක් වේවි. ඒ වගේම තම ඥාති මිත්‍රයන් තමා සොයා ගෙදරට පැමිණෙන කාලයක් වේවි. ඒ වගේම ප්‍රීති උත්සව ප්‍රිය සංഭാෂණ ආදියට සම්බන්ධ වෙන්න හැකි වෙන කාලයක් වේවි. ඉතින් මේ අනුව බලන කල වෘශ්චික ලග්න හිමියන් හට විශේෂයෙන් කියන්න ඕන ජූනි මාස 2 වෙනිදායින් පසුව තරමක් කාලය දැනට පවතින තත්වයට වඩා යහපත් තත්වයට හැරේවි. කේතු මහදශා ගත කරන වෘශ්චික ලග්න හිමියන් ඉන්නවා නම් ඒ අය තරමක් ප්‍රවේශම් විය යුතුයි. මොකද තමාට ලැබෙන දේ, ඒ කියන්නේ ලද දෙයින් සතුටු විය යුතු කාලයක්. පමණට වඩා ආශාවන් හෝ තමා වැඩිපුර ආදායම් ලබන්න ඕනි කියලා හිතලා අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න හිතනවා නම් ඒ සඳහා ජූනි මාස 2 3 දින පහු වෙනකන් ඉන්නවා නම් වඩා යහපත් වේවි. ඉතින් වෘශ්චික ලග්න හිමියන් හට සුභාශුභ මිශ්‍රව පළ දෙන කාලයක් මේ සිංහල අලුත් අවුරුද්ද. ඉතින් කියන්න ඕන ඔබට මේ තියෙන සමහර අපල තත්ත්වයන් සමනය කරගන්න මා පුංචි උපදෙසක් දෙන්නම්. ඒ කියන්නේ දැන් ඔබට පුළුවන් මේ අවුරුදු උදාවත් සමග මේ පුණ්‍ය කාලය තුල ඔබට ගමේ පන්සලට හෝ තමා කැමති විහාරස්ථානයට ගිහිල්ලා බුදුන් වැඳලා ඒ අවශ්‍ය පිළිවෙත් කරලා ඊට පසුව ඔබට හැකිනම් කතරගම දෙවියන් උදෙසා රතු මල් මාලාවක් පූජා කරන්න. ඒ වගේම ඔබට පුළුවන් නම් රතු පැහැතිරිදී තම ඥාතීන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න. ඒ වගේම ඔබට පුළුවන් නම් හැකි පමණ ලේ දන් දීමේ කටයුතුට සම්බන්ධ වෙන්න. එසේ කළ නොහැකි නම් අඩුම තරමින් ලේ දන් දෙන කෙනෙකුට කිරි පැකට් එකක් හෝ වැනි දෙයකින් හරි සංග්‍රහයක් කරලා ඒ පුණ්‍ය කර්මයේ සඳහා දායක වෙන්න. ආදී මේ කටයුතු කිරීමෙන් ඔබට තියෙන මේ යම් යම් අශුභ තත්ත්වයන් මගහැරවා ගන්න පුළුවන්. ඉතින් කියන්න ඕන වෘශ්චික ලග්න හිමියන්ටත් අපි හෙළයන් වශයෙන් අපි මේ රැකගෙන ආපු අලුත් සංස්කෘතික, ඒ කියන්නේ අපේ සංස්කෘතික දායාදයේ අපි ඉදිරි පරම්පරාවටත් එසේම ලබා දෙන්න කටයුතු කරන්න. ඒ වගේම එවිට ඔබේ මුළු අවුරුද්දම යහපත් සුබඵලදායක කාලයක් වේවි. ඉතින් ලබන්නා වූ 2026 අලුත් අවුරුද්ද වෘශ්චික ලග්න හිමියන්ටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියලා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.